කවුරුත් ගන්න. ආ. ගෙදර කවුද? ගෙදර කවුද? හදවත පාරවා මෝරන පිම මෝරලා මාදු ගින්දරේ දමා රාත්තරනේ ඇයි ඔබ යන්නේ මා දමා අස්සරයි. මමද නෑ. සින්දු. thank you darling thank you ඩාලින් නෑ. මම සුන්දර. සුන්දර කපු මහත්තයා. අනේ විනාසයි සුන්දර තැන් වලින් සුන්දර විදිහට මගුල් කරලා දෙනවා. සුන්දර විදිහට ජීවත් වෙන්න. ඉඳ ගන්න කමක් නෑ. අනේ පුටු තියෙන වාඩි වෙන්නනේ ඇත්තටම මේ මට හරි දුකක් හිතුණා. වයසට ගිහිල්ලා ඔච්චර දැඟලිලා තියෙනවා නම් කෙල්ල කාලේ මට මගුලක් කරගන්න තිබුණා. අපරාධනේ මේ වයසට ගිහිල්ලා තියෙන්නේ. හැඩතල ඔක්කොම වෙනස් වෙලා. මාර බෙන්තලිය මේක ඇයි? මට නෙවෙයි මගුල් හොයන්නේ. මගේ ඩෝටර් ලයිලා. ලියලා? ලියලා නෙවෙයි අනේ ලයිලා. සාමාන්‍ය මේ මොන වගේ කෙනෙක්ද හොයන්නේ? මං ඇත්තටම හොයන්නේ චන්දියෙක්. චන්දි ඉන්නව ළඟ. ආ? ඔව්. ඉන්නව? ඔව් පාතාලේ සෙට් එකක් ඉන්නව. නෑ. දැන් ඒක. මට හැබැයි ඕනේ රටේ ඉන්න කෙනෙක්. මේ දැන් ඇවිල්ලා ඉන්නවා. කමක් නෑ. අතකොට සුමනේ. පොට්ට ලෙස්ලි. මොනවා? සොත්ති විමලේ. අනේ මේ බකල විජේ. ඇයි මිනිහෝ? මයි කෙල්ලට මේ අබ්බගාතියද හොයන්නේ මට ඕන ස්මාර්ට් කොල්ලෙක්. ස්මාර්ට්. බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගංගුල් ගලනා හද සෝකත උල් නිවනා මේ කවුදයි සින්දු කියන්නේ? අනේ අපේ නැන්දම්මා මදරින් ලෝ මදරින් ලෝදේ. සින්දුව ලස්සනයි. පොඩි කෙන්දිරිල්ලක් එක්ක එනෝනේ තටමන ගතියක්. කම්මැට්ටම ගහන්න එපායි. නිකන් ඉරුවන් එන වතුරට මොනවා හරි වැටෙනා වගේ සද්දයක්ුත් නේ. තේ බොන ගමන් වෙන්න ඇති කියන්නේ. ඔයාට කියන්නේ අල්ලපු ගෙදර මල්ලි. තමයි වැඩේ යන්නේ. අපේ අල්ලපු ගෙදර මලේ ඌට සින්දු කියනුනාට අපේ ගෙදර පයින්නවා. ඕ ඒක කොටස් වශයෙන් ඒ සින්දු කියනෝනේ. ඒක නෙවෙයි සින්දු ගෙදර කියන්නේ. සින්දුවෙන්ම තමයි ජීවිතේ. ලල්ලලලලලලලලා. අපෙත් තියෙන පිට්ටු හදන ගෙදර. පිට්ටු හදන කට්ටියත් ඔය කෙදිරිලක් කියනවා. ලල්ලලලලලලලලා. ලල්ලලලලලලලලා. ලල්ලලලලලලා. ලලලා. ලලලා. මේ කිරි දොනවද? නෑ. අපේ දුව ලයිලා. ලියලා. ලියලා බලවල නෙවෙයි බං. මගේ කෙල්ල එකම කෙල්ල ලයිලා. දැන් විනාඩි දෙකෙන් මෙතන. ඇත්තට මේ මට මේ ගෙදර ඉන්නවනේ රෙකෝඩ් බාරේ ඉන්නවා වගේ. කටහඬවල් මාර විදිහට ඇහෙනවා. ඒ කටහඬත් හරි ලස්සනයි. ලස්සනයි සුමුදුයි සුන්දරයි. ඒක නිකන් ගලාගෙන යනවා නේද? අන්න හරි. මේ පයිප්ලයින් එකක් කියව කරලා තියෙනවද? අපේ ගෙදර නෑ. නෑ වතුර සද්දයක් කියනවා කොහෙද? ඒක ඉතින් එන්න පුතේ. එන්න අම්මා. එන්න සුදු. ඔන්න. ඇත්තට මේ අම්මා වගේම දුවක් නැලවෙනවා. තාත්තා සීමන් කෙනෙක්ද? අපි ඉතින් ගීතෙන් නැලවෙන අයනේ. මේ ළමයාට වයස කීයක් කියලාද? ඔහෙට පේන්නේ කීයක් විතර වගේද? ඔයාට 37ක්, මෙයාට 41ක්. පිස්සු. නෑ වැරදුනා. එයාට 37ක්, ඔයාට 41ක්. පිස්සුද? හා. තාම 30 පෑන්නේ නෑ. දැන් මොනවයි කෙනෙක්ද දුව යන්නේ?
මේ මං කිව්වේ චන්ඩියකුත් හොඳයි නේද පුතා? මං ආසේ බිස්නස් කරන කෙනෙකුට. බිස්නස් කරන මේ ළඟදී මට එක්කෙනෙක් හම්බුණා. මම බෑට. එයා කම්පැනි තියෙනවා. එයා බිස්කට්. කවුද එයා? එයා කියන්නේ එයා බිස්කට් කම්පැනියක්. හරි බං කවුද එයා? එයා බිස්කට් කියන තේම දන්නා මොකද්ද කියන්නේ? මොකද්ද? හුලං බිස්කෝතු අතේ පොරක්. දෙකකින් විතරක්. ඇයි යකෝ? හුලං විස්කෝතු එකේ තමයි කෙල්ලට හොයන්නේ. හරි. ඉන්නකෝ. ඇයි මොකද ඇඹරෙන්නේ? නංගි මං උදේ දෝස් එකක් කෑවා. ඉතින් දැන් බඩ නිකන් පොඩ්ඩක් අප්සෙට් වගේ. මේ කොහෙද ඔයගොල්ලෝ එලිපාට යන එක තියෙන්නේ? ටොයිලට්. ඒ කියන්න බෑ දැම්ම නේද? අංකල්ට සින්දු කියන්න පුළුවන්ද? එකෝ ටොයිලට් එකයි සින්දු කියන එකයි දෙකක් නේ. එහෙම තමයි අපේ ගෙදර. තනිකර සින්දුවෙන් තමයි ඒකත් වැඩේ යන්නේ. අයියෝ මට සින්දු කියන්න බෑ. කවියක් බැරිද? ගායකෙක් වෙන්න ඕනද ටොයිලට් යන්න ඕනේ? නෑ කවි බැරිද? අනේ කවියක්. හිටගෙන කවි. හිටගෙන කියන්න කියොත් මෙතන තමයි යන්නේ. මොකද? ඉඳගෙන කියන්න මං ඇවිල්ලා ගිහිල්ලා. මේ කොහෙද දුවේ තියෙන්නේ? දැන් නම් තියෙන්නේ එන්ඩකේ. මේ කෙලින් ගිහිල්ලා දකුණට හැරෙන්න. එන්ඩකේ. හරියට. මං ගිහිල්ලා එන්න. හා. අයියෝ. නෝනේ මේ මොකද්ද මේ? ගිනි තිබ්බ පුස්තකාලයක් වගේ. වාලෙත් නෑ දරත් නෑ. හරි. ඒකට තමයි කියන්නේ වාඩි වෙලා ඉඳන් සින්දුවක් කියන්න කියලා. ඕකට කියන්නේ සංගීත කක්කුස්සිය. අදින් පස්සේ සංගීත කක්කුස්සිය නෙවෙයි. කුඩ කක්කුස්සිය කුඩ.